හිතන්න රෑ 10ට විතර ඔබේ දුරකථනය නාද වෙනවා. ඒ ඔබේ දරුවගෙන්. එහා පැත්තෙන් ඇහෙන්නේ අඬන සද්දයක්. අම්මේ මම ලොකු අමාරුවක වැටුණා. පොලිසියෙන් මාව ඇල්ලුවා. ඉක්මනට මේ account එකට සල්ලි දාන්න. නැත්නම් මම ඉවරයි. කියලා කටහඬ වෙවුලනවා. ඒ කටහඬ 100%ක්ම ඔබේ දරුවාගෙමයි. අර වෙවුලන ගතිය හුස්ම ගන්න විදිය පවා සමානයි. ඔබ මොකද කරන්නේ? බය වෙලා සල්ලි දානව නේද? කොහොමද AI එකක් මෙච්චර නිවැරදිව කටහඬක් හදන්නේ? මේක තේරුම් ගන්න නම් අපි ඉස්සෙල්ලාම මිනිස් කටහඬේ විද්‍යාව තේරුම් ගන්න ඕනේ. අපේ කටහඬ කියන්නේ නිකම්ම ශබ්දයක් නෙමෙයි. ඒක සංකීර්ණ තරංග සමූහයක්. අපේ වෝකල් කෝඩ් වල හැඩය, කටේ ප්‍රමාණය, අපි හුස්ම ගන්න විදිය අනුව අපිටම ආවේනික වූ ස්වර පරාසයක් හැදෙනවා. මේක හරියට ඇඟිලි සලකුණක් වගේ. වොයිස් ප්‍රින්ට් එකක්. මෙතනදී පාවිච්චි වෙන්නේ ඩීප් ලර්නින් සහ නියුරල් නෙට්වර්ක් කියන තාක්ෂණ. AI එකට ඔබේ කටහඬේ තත්පර 3ක සාම්පලයක් ඇති. ඒක ඔබේ කටහඬේ තියෙන සියලුම ලක්ෂණ. ඒ කියන්නේ වචන උච්චාරණය කරන විදිය, හුස්ම ගන්න තැන්, කටහඬේ ගැඹුරු වගේ දේවල් දහස් ගණනක් ඉගෙන ගන්නවා. ඊට පස්සේ හොරෙක්ට තියෙන්නේ කරන්න ඕන දේ ටයිප් කරන්න විතරයි. උදාහරණයක් විදියට අම්මේ මට සල්ලි ඕනේ කියලා ටයිප් කරපුවාම අර AI මොඩල් එක මගින් ඔබේ කටහඬේ තියෙන සියලුම ලක්ෂණ පාවිච්චි කරලා ඒ වාක්‍ය කියවනවා. හදිසි වෙන්න එපා. කවුරු හරි හදිසි සල්ලි ඉල්ලුමක් කළොත් පළමු දේ තමයි පොඩ්ඩක් ඉන්න. මං ආපහු ගන්නම් කියලා කෝල් එක කට් කරන එක. ඊට පස්සේ ඒ පුද්ගලයාගේ ඇත්ත නම්බරයට කතා කරන්න. ඉතාම වැදගත්. ඉතා වැදගත් සේෆ් වර්ඩ් එකක් හදාගන්න. මෙය ඔත්තුකරුවන් පාවිච්චි කරන ක්‍රමයක්. ඔබේ පවුලේ අයත් එක්ක විතරක් රහස් වචනයක් කතා කරගන්න. ඇත්තටම හදිසියක් නම් ඒ වචනේ අහන්න. AI එක ඒ වචනේ දන්නේ නැහැ. තාක්ෂණය කියන්නේ පිහියක් වගේ. ඒකෙන් පළතුරු කපන්නත් පුළුවන්, කෙනෙක්ට හානි කරන්නත් පුළුවන්. AI කියන්නේත් එහෙම දෙයක්. වැදගත්ම දේ තමයි අපි මේ ගැන දැනුවත් වීම. මේ වීඩියෝ එක ඔබේ දෙමාපියන්ට, දරුවන්ට අනිවාර්යෙන්ම පෙන්වන්න. මොකද ඔවුන් තමයි මේකේ පළමු ගුදුරු බවට පත් වෙන්නේ. මේ වගේ තාක්ෂණික ලෝකයේ අඳුරු පැතිකඩ ගැන විද්‍යාත්මකව දැනගන්න සයන්ස් සබ්ස්ක්‍රයිබ් කරන්න.